කිඹුලාගේ බොඳ වූ සිහිනයි. දිනක් බඩගිනි වුණු හාවෙක් ගඟෙන් එගොඩ ඇති කැලෑවකට යන්නේ කෙසේද කියා කල්පනා කරමින් සිටින අතරතුර එතනට කිඹුලෙක් පැමිණියා. යාළුවේ ඇයි ඔයා මේ ගඟ දිහා බලන් කල්පනා කරන්නේ? අනේ යාළුවේ නැහැ මම මේ කල්පනා කළේ අර ගඟෙන් එගොඩ කැලෑවට යන්න තියෙනම් හොඳයි කියලා. ඒ හොඳට කෑම තියෙනවා. හානේ ඕකත් ඔය තරම් හිතන්න දෙයක්ද? මම ඔයාට උදව් කරන්නම්කෝ. හාවාට ටිකක් බය හිතුණා. කිඹුල් හාමි බොරුවක් කළොත් මොකද කරන්නේ කියලා. නැවතත් කිඹුල් රාළ හාවාට කතා කළා. ඇයි යාළුවේ ඔයා කල්පනා කරන්නේ ඔයා කැමති නැද්ද අර ලස්සන කැලේට යන්න? අනේ එහෙම දෙයක් නැහැ යාළුවේ. මම මේ ඇයි ඔයාට මාව විශ්වාස නැතිවද? හාවා මදක් කල්පනා කරමින් ඉඳලා මෙහෙම කීවා. හොඳයි. එහෙනම් යාළුවේ මාව ගිහින් දාන්නකෝ කියලා හාවා කිඹුල් හාමිට කීවා. එහෙනම් ඔයා මගේ පිට උඩට නගින්නකෝ. කිඹුල් හාමි කීවා. හාවාට බඩගිනි වැඩිකමට කිඹුල් හාමිගේ පිට උඩට නැග්ගා. කිඹුල් රාළ හාවා පිට උඩ තබාගෙන ගඟ මැදට ගියා. ඊට පස්සේ මහා හයියෙන් hina වෙන්න ගත්තා. ආනේ ඇයි කිඹුල් රාළ ඔයා මේ මහ හඬින් hina වෙන්නේ? නුඹ හරිම මෝඩයි නේද? මම නුඹව අරගෙන ආවේ මරාගෙන කන්නයි. කිඹුල් රාළ හාවාට කීවා. හාවා බය නොවී උපායක් කල්පනා කළා. හානේ කිඹුල් රාළේ මට මේ දවස්වල හිඹිරිස්සාව මාව කෑවොත් ඔයත් ලෙඩ වෙයි. හහ්හා හිතුවද මම නුඹේ වචනවලට රැවටෙයි කියලා? නෑ යාළුවේ මම ඇත්තමයි කියන්නේ. මම එගොඩට ගිහින් සිංහරාළව එවන්නම්. කියලා හාවා කපටි හිනාවක් පාලා කීවා. කිඹුල් රාළ හාවාගේ කතාවට වැඩි කැමැත්තක් නැති බව හාවාට තේරුණා. හාවා නැවතත් මෙහෙම කීවා. කිඹුල් රාළේ සිංහ රජතුමා ඔයා අතින් මැරෙනවා. ඔයාට කෑමයි රජකමයි දෙකම හිමි වෙනවා. ඔයාට තේරුණාද? රජකම ගැන කීවා විතරයි කිඹුල් රාළ ඒ අදහස හරීම ආසාවෙන් කැමති වෙලා හාවාට මෙහෙම කීවා. හා හොඳයි එහෙනම් මම නුඹව විශ්වාස කරනවා. නුඹ ගිහින් එහෙනම් සිංහ රජුව එවනමකෝ. කියා හාවාගේ වචනවලට එකඟ වී හාවාට යන්න ඇරියා. හාවාට හරිම hina. වටපිට නොබලාම හාවා hina වෙවි යන්න ගියා. කිඹුල් රාළ එදා දවසම සිංහ රජු එනකම් බලන් ඉඳලා බැරිම තැන හාවාට බැන බැන යන්න ගියා. දැක්ක නේද ඕනවට වඩා තණ්හාව ආසාව තිබුණහම වෙන දේ